ආයිබෝවන්. අද අපි කතා කරමු මේ අලුත් සංකල්පයක් ගැන. ගොඩක් දෙනෙක් දැන් කතා වෙන ස්මාර්ට් නිවාස. ඒ කියන්නේ ස්මාර්ට් හෝම්. ඔව්. මේක ඇත්තටම අපේ ගෙවල් දොරවල් වල තියෙන උපකරණ. ලයිට් වගේ දේවල්. ඔව් ලයිට් ඊට පස්සේ අර උෂ්ණත්ව පාලන පද්ධති, ඒ කියන්නේ තර්මෝස්ටැට්ස්, ආරක්ෂක කැමරා මේ ඔක්කොම. හරි. ඉතින් මේ ඔක්කොම මේවා අන්තර්ජාලයට සම්බන්ධ කරලා. ඉන්ටර්නෙට් එකට. ඔව්. ඊට අපිට පුළුවන් දුර ඉඳන් වුණත් මේවා කන්ට්‍රෝල් කරන්න. ඉතින් ෆෝන් එකකින් වගේ. ස්මාර්ට් ෆෝන් එකෙන්, ටැබ්ලට් එකෙන් එහෙම. නැත්නම් සමහර ඒවා ස්වයංක්‍රීයව වැඩ කරනවා. ඉතින් අපේ අද අරමුණ තමයි මේ තියෙන තොරතුරු එක්ක මේ ස්මාර්ට් හෝම් තාක්ෂණයේ අර වාසී මොනවද අභියෝග මොනවද කියලා ටිකක් ගැඹුරින් බලන එක නේද? ඔව් ඒක තමයි. හරි. එහෙනම් අපි මුලින්ම පටන් ගමු දර හෝම් ඔටෝමේෂන් කියන එකෙන්. ගෘහ ස්වයංක්‍රීයකරණය. ඒක තමයි මූලික මාර්ගයක්. හිතන්නකෝ උදේට නැගිටිනකොටම ලයිට් පත්තු වෙනවා. ආහා. එහෙම නැත්නම් අපි ගෙදර එන්න කිට්ටු වෙනකොට AC එක ඔන් වෙනවා. හරිම පාසුයි වගේ. ඔව්. මේවා වෙලාවක් නියම කරලා තියන්නත් පුළුවන්. එහෙම නැත්නම් සෙන්සර්ස් වලින් දත්ත අරගෙන. එළිය අඩු වෙනකොට ලයිට් පත් වෙනවා වගේ. හරියටම. සමහර විට AI එකක් ඒ කියන්නේ කෘත්‍රිම බුද්ධියක් පාවිච්චි කරලත් මේවා වෙන්න පුළුවන්. හරි. එතකොට අර දුරස්ත පාලනය ගැන කිව්වොත් remote access and control. අන්න ඒකට හරිම වැදගත්. හිතන්න අපි ඔෆිස් එකේ ඉන්නවා ගෙදර දොර ලොක් කළාද කියලා මතක නැහැ. එතකොට මොනෙන්ගෙන් බලන්න පුළුවන්ද ලොක් කරලා නැත්නම් එතනින්දම ලොක් කරන්න පුළුවන්. ඒක නියමයි. ලයිට් එකම ඔෆ් කරන්න පුළුවන් මේ තියන. අනිවාර්යයෙන්ම ඕනම දෙයක්. දැන් මේක තවත් දියුණු වෙලා අර voice control කියන එකත් ඇවිල්ලා. ඒ කියන්නේ කටහඬින් පාලනය කරන එකද? අර Amazon Alexa, Google Assistant වගේ. ඔව් Apple Siriත් එක්කත් වැඩ. Hey Siri, turn on the living room lights කිව්වම lights on වෙනවා. හැබැයි ඉතින් මේ හැම උපකරණයක්ම එකිනෙකට කතා කරන්නත් එපයි නේද? මේ විදිහට වැඩ කරන්න. ඒකට තමයි අපි කියන්නේ interconnected devices කියලා. අර Internet of Things, IoT කියන සංකල්පය. IoT. ඔව්. ස්මාර්ට් TV එක, ෆ්‍රිජ් එක, වොෂින් මැෂින් එක, ලයිට් බල්බ්, දොරේ අගුල මේ හැමදේම එකම නෙට්වර්ක් එකේ. එකිනෙකට සම්බන්ධ වෙලා. ඔව්. තොරතුරු හොමාරු කරගන්නවා. ඉතින් මේ සම්බන්ධතාවය හැදෙන්නේ කොහමද? මොකක් හරි විශේෂ ක්‍රම තියනවාද? ඒකට අපි කියනවා sannivedana protocol කියලා. communication protocols. protocol. ඔව්. ගොඩක් අය දන්නේ එක තමයි Wi-Fi. ගෙවල් වල තියෙන සාමාන්‍ය Wi-Fi එක. ඔව්. වේගවත් හැමතැනම තියෙනවා. හැබැයි ටිකක් වැඩිපුර power එකක්. ඒ කියන්නේ විදුලිය පාවිච්චි කරනවා අනිත් ඒවාට සාපේක්ෂව. හරි. එතකොට වෙන මොනවද තියෙන්නේ? ස්මාර්ට් හෝම් වලටම විශේෂිත ඒවා තියෙනවා. Zigbee සහ Z-Wave කියලා. Zigbee, Z-Wave. මේවා අඩු බලයකින් වැඩ කරන්නේ ගොඩාක් උපකරණ එකට සම්බන්ධ කරන්න පුළුවන් mesh network කියන ජාල ක්‍රමයක් හදනවා. ඒ කියන්නේ Wi-Fi වලට වඩා හොඳයිද මේවට? අවශ්‍යතාවය අනුව කෙටි දුරකට නම් Bluetooth උනත් පාවිච්චි වෙනවා සමහර උපකරණවල. හැබැයි දැන් අලුත්ම වැදගත්ම දෙයක් තමයි Matter කියන ප්‍රමිතිය. Matter. ඔව් මේක අර ලොකු සමාගම් Apple, Google, Amazon වගේ කට්ටිය එකතු වෙලා හදපු එකක්. මොකද ඒක වාසිය? වාසිය තමයි දැන් එක එක බ්‍රෑන්ඩ් වල බඩු ගත්තම ඒව එකිනෙකට ගලපෙන්නේ නැහැනේ සමහර වෙලාවට. ඒක ඇත්ත. අරකට මේක වැඩ කරන්නේ නැහැ වගේ ප්‍රශ්න එනවා. හරියටම. අනේ compatibility issues නැති කරන එක තමයි Matter එකේ අරමුණ. ඒ කියන්නේ Matter support කරන ඕනම බ්‍රෑන්ඩ් එකක උපකරණයක් අනිත් Matter තියෙන උපකරණයක ප්‍රශ්නයක් නැතුව වැඩ කරනවා. ඒක නම් ලොකු දෙයක්. ඒකට අර බ්‍රෑන්ඩ් එක මොකද්ද කියලා බල ඉන්න ඕනේ නෑ. ගොඩක් දුරට ඒ ප්‍රශ්නේ අඩු වෙනවා. හැබැයි මට තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් ගෙදරක තියෙන සාමාන්‍ය Wi-Fi router එකකට මේ ස්මාර්ට් උපකරණ 10ක් 15ක් සම්බන්ධ කරලාම ඒක ස්ලෝ වෙන්නේ නැද්ද? නෙට්වර්ක් එකට බර වැඩි වෙන්නේ නැද්ද? ඔව් ඒක උන්ද ප්‍රශ්නයක්. සාමාන්‍ය ගෙදරක රවුටර් එකකට හදලා තියෙන්නේ සීමිත උපාංග ගානකට. ඉතින් ස්මාර්ට් උපකරණ ගොඩක් ලයිට් බල්බ්, ස්විච්, සෙන්සර් ඔය ඔක්කොම එකතු වෙනකොට සමහර විට රවුටර් එකට ඒක දරා ගන්න බැරි වෙන්න පුළුවන්. වේගය අඩු වෙන්න, කනෙක්ෂන් ඩ්‍රොප් වෙන්න ඉඩ තියෙනවා. එතකොට අර Zigbee, Z-Wave වල වාසිය එතනද තියෙන්නේ? ඔව් ඒක හේතුවක් ඒක. ඒ ප්‍රොටෝකෝල් නිර්මාණය කරලාම තියෙන්නේ අඩු බලයකින් උපාංග ගොඩක් ස්ථාවරව සම්බන්ධ කරන්න. ඒවට ගොඩක් වෙලාවට වෙනම හබ් එකක්, ඒ කියන්නේ මධ්‍යම පාලන එකකයක් අවශ්‍ය වෙනවා. තව අමතර ගැජට් එකක්. ඔව්. හැබැයි Matter ප්‍රමිතියත් එක්ක සමහර විට ඒ හබ් අවශ්‍යතාවයත් අඩු වෙන්න පුළුවන් අනාගතයේදී. හරි. අපි දැන් ආරක්ෂාව පැත්තට පොඩ්ඩක් යමුද? Security and surveillance. අපි දකිනවා අර ස්මාර්ට් කැමරාස්, ring ආලෝ වගේ ඒවා, ස්මාර්ට් doorbells, දොරේ සීනෝ, චලන සංවේදක, ඒ කියන්නේ motion sensors, ඊට පස්සේ ස්මාර්ට් locks,
දොරේ අගුල් ආගස් ලොක් වගේ. මේවා කොහොමද වැඩ කරන්නේ? මොකක්ද සාමාන්‍ය කැමරාවකට වඩා තියෙන වෙනස? වෙනස තමයි මේවා අන්තර්ජාලයට සම්බන්ධයි. ඉතින් උදාහරණයකට ස්මාර්ට් කැමරා එකක් ඉස්සරහින් කවුරු හරි ගියොත් ඒක චලනය හඳුනගෙන රෙකෝඩ් කරන්න පටන් ගන්නවා. ඒ එක්කම අයිතිකරුගේ ෆෝන් එකට නොටිෆිකේෂන් එකක්. ඒ කියන්නේ දැනුම් දීමක් එවනවා. එතකොට අපිට ලෝකෙ කොහේ හිටියත් බලන්න පුළුවන්ද? ඔව්, මොබයිල් ඇප් එකෙන් ලයිව් වීඩියෝ බලන්න, පරණ පටිගත කිරීම බලන්න පුළුවන්. ස්මාර්ට් ලොක් එක වුණත් දුරේ ඉඳන් අරින්න, වහන්න, කාට හරි తాවකාලිකව ගේ ඇතුළට යන්න අවසර දෙන්න වගේ දේවල් කරන්න පුළුවන්. ඒ කියන්නේ ආරක්ෂාවත් ඉන්නම ඕඩක් ඉහළයි වගේ. ඔව්, වැඩි දියුණු කළ ආරක්ෂාවක්, enhanced security ලැබෙනවා. හරි. එතකොට වාසි ගැන තව කතා කළොත් පහසුව, convenience, සුව පහසුව, comfort අපි කිව්වා, ආරක්ෂාවත් කිව්වා, තව මොනවද? ලොකුම වාසියක් තමයි බලශක්ති ඉතිරිය. energy efficiency. ඒ කොහමද? අර ස්මාර්ට් තර්මෝස්ටැට්ස් තියෙන්නේ. Nest, Ecobee වගේ. ඒවට පුළුවන් අපි ගෙදර නැති වෙලාවට නැත්නම් අපි නිදාගෙන ඉන්න වෙලාවට AC එකේ හරි හීටර් එකේ හරි උෂ්ණත්වය නිකරුණේ තියාගන්න නැතුව අවශ්‍ය ප්‍රමාණයට ස්වයංක්‍රීයව හදන්න. ඒ කියන්නේ නිකන් දුවන එක නවතිනවා. ඔව්. ඒ වගේම ස්මාර්ට් ලයිටිං. අර ෆිලිප්ස් හියු වගේ සිස්ටම්ස් වලින් පුළුවන් කාමරේ කවුරුත් නැත්තම් ලයිට් ඔෆ් කරන්න, දවසේ වෙලාව අනුව එළියට හරියන්න ලයිට් වල දීප්තිය අඩු වැඩි කරන්න. ඒකෙන් බිල අඩු වෙන්න කියන එකනේ. අනිවාර්යෙන්ම සමහර සිස්ටම් වලින් අපිට බලශක්ති භාවිතය ගැන data, ඒ කියන්නේ දත්තක් දෙනවා. කොච්චර පාවිච්චි වෙලාද, කොහොමද ඉතිරි කරන්න පුරුවන් කියලා. ඒක හොඳයි. තව ආසි? වැඩිහිටි අයට එහෙම නැත්නම් යම් ආබාධ සහිත අයට මේකෙන් ලැබෙන සහාය, ඒ කියන්නේ accessibility හරිම ඉහළයි. කටහඬින් ලයිට් දාන්න, දොර අරින්න පුරුවන් වෙන එක ලොකු දෙයක්. ඇත්ත ඒ වගේම Tamanට ඕන විදිහට හදාගන්න පුළුවන්කමක් තියෙනා නේද? ඔව්, එක වෙලාවට එක අවස්ථාවට ගැලපෙන විදිහට සීන්ස් හදාගන්න පුළුවන්. උදාහරණයකට මූවි ටයිම් කිව්වම ලයිට් ඩිම් වෙලා ටීවී එක ඕන් වෙලා එහෙම. හරිම හොඳයි වගේනේ. ඊට ඉතින් අනිත් පැත්තත් බලන්න එපේ. අභියෝග, challenges. මගේ හිතට එන ලොකුම දේ නම් අර පෞද්ගලිකත්වය, privacy, ආරක්ෂාව, security risks. හරියටම හරි. ඒක තමයි ගොඩක් දෙනෙක් කතා කරන සැලකිලිමත් වෙන කාරණය. මොකද මේ හැම උපකරණයක්ම data එකතු කරනෝ නේද? ඔව්, විශාල දත්ත ප්‍රමාණයක්. අපි කීයටද ගෙදර එන්නේ, කීයටද යන්නේ, මොන කාමරේද ඉන්නේ, කොච්චර වෙලාද ටීවී බලන්නේ, කොච්චර විදුලිය පාවිච්චි කරනවද, මේ වගේ ගොඩක් දේවල්. ඉතින් මේ data වලට මොකද වෙන්නේ? ඒ data අන්තර්ජාලය හරහා සමාගම් වල සර්වර් වලට යනවා. එතකොට ප්‍රශ්නේ ඉන්නේ මේ data කොච්චර ආරක්ෂිතද? කවුරු හරි හැක් කළොත්? හැකින් අවදානමක් තියෙනවා. කැමරා හැක් කරලා ගෙදර වෙන දේවල් බලන්න, දොරවල් අරින්න, පද්ධතියම අඩපණ කරන්න පුළුවන්. ඒ වගේම ඒ එකතු වෙන data ඒ සමාගම් වලින් වෙනත් අරමුණකට පාවිච්චි කරන්න පුළුවන් කියන චෝදනාව තියෙනවා. වෙළඳ දැන්වියම් අපිට ඉලක්ක කරන්න, සමහරවිට රක්ෂණ සමාගම් වලට දෙන්න. ඒකනම් හිතන්න ඕන දෙයක්. ඔව්, ඊළඟට තියෙනවා ඉහළ මූලික පිරිවැය, high initial cost. මේ ස්මාර්ට් බඩු ටික ගණන් අධිකයි. සවිකරණ එකත් එක්කම වියදම වැඩි. ඔව්. ඊට පස්සේ අර කලින් කතා කරපු නොගැලපීම්, compatibility issues. එක බ්‍රෑන්ඩ් එකක් අනිත් එකත් එක්ක වැඩ නොකරන එක. මැටර් ආවට පස්සේ ඒක අඩු වෙයි. ඒත් දැනට ඒ ප්‍රශ්නෙත් තියෙනවා. අන්තිමට අන්තර්ජාලය මත සම්පූර්ණයෙන්ම රඳා පැවතීම. dependency on internet connectivity. ඒකත් ලොකු දෙයක්. ගෙදර ඉන්ටර්නෙට් නැති වුණොත්, හරි ස්ලෝ වුණොත්, එතකොට මේ කිසිම දෙයක් වැඩ නැද්ද? සමහර උපාංග සම්පූර්ණයෙන්ම වැඩ නොකරන්න පුරුවන්. සමහර ඒවා ගෙදර ඇතුලේ විතරක් local control වැඩ කරයි. ඒ දුරස්ත පාලනයේ voice control වගේ දේවල් නැති වෙයි. හරි. එහෙනම් මේ ඔක්කොම එකතු කරලා බැලුවම ස්මාර්ට් හෝම් කියන්නේ අනාගතයේ ගෙදර වෙන්න පුළුවන් පහසුකම්, ආරක්ෂාව, ඉතිරිය පැත්තෙන් ගොඩක් වාසි තියෙනවා. ඒත් එක්කම වියදම, තාක්ෂණික ගැටලු, විශේෂයෙන්ම අර ප්‍රයිවසි සහ ඩේටා ආරක්ෂාව ගැන ගොඩක් හිතන්න පරිස්සමෙන් ඕන දෙයක් කියලා පේනවා. ඇත්තම මේ තාක්ෂණය හරිම වේගෙන් දියුණු වෙනවා. දවසින් දවස අලුත් දේවල් එනවා. ඉතින් අපි හැමෝම හිතන්න ඕන වැදගත්ම දේ තමයි මේ ලැබෙන පහසුව කොච්චරද ඒ වෙනුවෙන් අපි අපේ පෞද්ගලික දේවල් කොච්චර දුරට හෙළිදරව් කරන්න නැත්නම් අවධානමට ලක් කරන්න සූදානම්ද කියන එක. ඒ සමබරතාවය හොයාගන්න එක. ඔව්, ඒ පහසුවයි අපේ පෞද්ගලිකත්වයේ ආරක්ෂාවයි අතර තියෙන ඒ සීමා මයිම් ගැන, ඒ සමබරතාවය ගැන අපි කොච්චර ගැඹුරින් හිතනවද කියන එක තමයි වැදගත්ම ප්‍රශ්නේ වෙන්නේ.